nozzle එක set කරගන්න. ඉස්සෙල්ලාම nozzle එකේ size එක මෙතරන්නේ. එතකොට අපි පයිපින් බෑග් එක කපා ගන්න ඕන හැටි තේරෙනවනේ. යන්තම් පොඩ්ඩක් කපා ගත්තා. කොහොම. nozzle එක එහා පැත්තෙන් එන ගානට. ඊට පස්සේ nozzle එක දාන්න ඕන කප්ලර් එක සෙට් කරලා. nozzle එකයි කප්ලර් එකයි මම දැම්මා. ඊට පස්සේ nozzle එක මේ හිර කරගන්න මේ කප්ලර් එකේ ඉතුරු කෑල්ල ඕක ඔහොම සෙට් කරුවා. හරිනේ. එතකොට මේ හිර වෙලා හොඳට. දැන් මේ පයිපින් බෑග් එකට මේ අපි හදාගත්ත අයිසින් එක දාලා. මේ බලන්න. අයිසින් එක ඔහොම දැන් තිබ්බහම ඔහොම හිටින්න ඕන. ඒක තමයි හරියන පදම. කප්කේක් අයිසින් කරන්න ගමු. ඔයාලට මම ඔයාලා කට්ටියම මේක දාලා පුරුදු වෙනවද? මේ කප්කේක් ටික ආවට පස්සේ ඒක අයිසින් කරමු එහෙනම් නේ. මේකෙන් තියන්න. මේකෙන් තියලා තියන්න නේ.